පරණි ලෝකයේ ධන ඉපෙීමේ නීති දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. නව ලෝකයේ සැබෑ ධනවත් වීමේ රහස අද විවෘත කරමු. මාසික පඩියකට සීමා වීම කියන්නේ පැරණි ලෝකයේ උගුල. දැන් තරඟයේ තියෙන්නේ ඩිජිටල් වත්කම් සහ පද්ධති එක්කයි. මේ ආකෘතිය මෙච්චර වේගයෙන් උඩු වැඩි කරු වුණේ ඇයි කියලා විතලා තියෙනවද? ඩිජිටල් විප්ලවය හැමදේම සම්පූර්ණයෙන්ම වෙනස් කළා. කාලය කියන්නේ මුදල් නෙවෙයි. පඩියක් වෙනුවෙන් කාලය දිය කරන එක සැබෑ මූල්‍ය නිදහසට දින ලොකුම බාධාවයි. ජාත්‍යන්තර මූල්‍ය ග්‍රන්ථ පවා මේක තහවුරු කරනවා. සැබෑ ධනවතුන් කවදාවත් වැටුපක් වෙනුවෙන් කාලය විකුණවන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ට මුදල් කියන්නේ ස්වාමියා වුණාට අලුත් ලෝකයේ ධනවතුන් කරන්නේ මුදල් තමන්ගේ සේවකයා බවට පත් කරගන්න එකයි. ඒක කරන්නේ කොහොමද? මිනිශ්‍රමය නැතුව අඛණ්ඩව ආදායම වෙන ස්වයංක්‍රීය පද්ධති සහ ඩිජිටල් වත්කම් නිර්මාණය කිරීමෙන්. එහෙනම් ඇයි මේ දැවැන්ත රහස සාමාන්‍ය ජනතාවගෙන් මෙච්චර සූක්ෂම විදියක හිතාමතාම හංගලා තියෙන්නේ? හේතුව සරලයි. පැරණි ආර්ථික යන්ත්‍රය දුවන්න නම් කිසිම ප්‍රශ්න කිරීමක් නැතුව වැඩ කරන සේවකයන් පද්ධතියට අත්‍යවශ්‍යයි. මේ ඇත්ත දැනගෙන තවත් දවසක් පරක්කු වෙනවා කියන්නේ ජීවිතේටම කරන සමාව දෙන්න බැරි මූල්‍යමය වැරද්දක්. පැරණි වැටුප් ක්‍රමය අතහැරලා නවීන ඩිජිටල් පද්ධති ගැන ඉගෙන ගන්න ප්‍රමෝරා ඇකඩමි එකත් එක්ක වහාම එකතු වෙන්න. මේ ලාභදායී පද්ධති ගොඩනගන නිවැරදි උපාය මාර්ග සහ ප්‍රායෝගික පුහුණුව ලබා දෙන එකම තැන ප්‍රමෝරා ඇකඩමි පමණයි. මූල්‍ය නිදහසේ සම්පූර්ණ සැලැස්ම සහ පුද්ගලික පද්ධති ගොඩනගන රැහැස් අදම ප්‍රමෝරා ඇකඩමි YouTube නාලිකාව හරහා ලබා ගන්න. තීරණය දැන් නැතේ. හෙටත් පඩියට වැඩ කරනවද? නැත්නම් ධනෙ උපදවන ස්වයංක්‍රීය පද්ධති ගොඩනගන පළමු දවස කරනවද?